ආයුබෝවන් යාළුවනේ සිකුරු හතේ YouTube channel එකත් එක්ක අදත් එකතු වෙලා ඉන්න අපේ ආදරණීය යාළුවන් හැමෝම channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔයාගේ ආදරණීය විවාහ බලාපොරොත්තුව වෙනුවෙන් ආදරණීය විවාහ මංගල සිහිනය වෙනුවෙන් ඔයාට හරියන හොඳම කෙනාව හොයාගන්න. අපි හැමදාමත් අලුත්ම විවාහ යෝජනා අවස්ථා හොඳම විවාහ යෝජනා අවස්ථා ඔයාට අරගෙන එනවා. ඉතින් ඔන්න අද දවසේ අපි ඔයාලට හොඳම විවාහ යෝජනා අවස්ථාවක් අරගෙන ඇවිල්ලායි තියෙන්නේ. විවිධ රැකියාවන් වල නිරත වෙලා ඉන්න, විවිධ වයස් පරාසයන් වල ලංකාවේ විවාහ යෝජනා අවස්ථා, විදේශගත විවාහ යෝජනා අවස්ථා, මේ විදිහේ හැම පරාසයකම විවාහ යෝජනා අවස්ථා අපි ඔයාලට අරගෙන එන නිසා දැන් ඔයාට හරිම ලේසි හිතේ ඉන්න කෙනාව හොයා ගන්න. ඉතින් ඔන්න අද දවසේත් අරන් ඇවිල්ලා තියෙන හොඳ විවාහ යෝජනා අවස්ථාව ඔයාට පුළුවන් බලලා මේ ඔයාගේ හිතේ ඉන්න එයාමද, ඔයාගේ ආත්මගත සහකරුද මේ අද ඉන්නේ කියලා හොයලා බලන්න. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අද අපි බලන්න යන් විවාහ යෝජනා අවස්ථාව මොකක්ද කියලා. මේ විවාහ යෝජනාව බලන්න අපි යන්නේ ගල්ගමුව පැත්තට. ගල්ගමුවේ නන්නේරිය අන්දරවැව ප්‍රදේශයෙන් තමයි අද දවසේ මේ විවාහ යෝජනාව අපේ ගෑනු ළමයින්ට අපි අරගෙන ඉන්නේ. ඔන්න ඔහොම කිව්ව ගමන් අපේ ගෑනු ළමයි දන්නවා අපි අද අරගෙන ඉන්නේ තරුණ මනමාල මහත්මයෙකුගේ විවාහ යෝජනා අවස්ථාවක් කියලා. ඉතින් ඔන්න රජයේ රැකියාව කරන මනමාල මහත්මයෙක් විවාහ කරගන්න බලාපොරොත්තු වෙන හිටපු ගෑනු ළමයෙක් නම් ඔයා. එහෙම නැත්නම් ගුරුවරයෙක් විවාහ කරගන්න බලාපොරොත්තු වෙන හිටපු ගෑනු ළමයෙක් නම් ඔන්න ඔයාගේ අවස්ථාව තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. අපේ මනමාල මහත්මයා රජයේ ගුරුවරයෙක් විදිහට වැදගත් වෘත්තියක නියැලීලා ඉන්න බොහොම ගුණ යහපත් උගත් වැදගත් තරුණ මනමාල මහත්මිය. ඒ වගේම අපේ මනමාල මහත්මයාගේ වයස අවුරුදු 36ක් වෙනවා. උසාවි 5යි. මීට පෙර විවාහයකට යොමු වෙලා නැහැ. ඉතින් මම කිව්වා වගේ වැදගත් පවුලක හොඳට ඉගෙන ගත්ත හොඳ තරුණ මනමාල මහත්මියක්. ඒ වගේම ආට විශේෂ දෙයක් කියන්න ඕන අපේ මනමාල මහත්මයාගේ ඇස් පෙනීම ටිකක් අඩුයි. නමුත් ඇස් පේන්නේ නැති කෙනෙක් නෙවෙයි. ගුරුවරයෙක් විදිහට මම කිව්වා වෘත්තියේ නියැලීලා ඉන්න මනමාල මහත්මියක්. ඉතින් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි, ලොකු අඩුපාඩුවක් නෙමෙයි අපි ඔයාලට කියන්න හදන්නේ. ඉතින් ඒ වගේම අපේ මනමාල මහත්මයාගේ වැඩි විස්තර කතා කරොත් අපි මනමාල මහත්මයාට අංග සම්පූර්ණ නිවසක් තියෙනවා. ගොඩමඩ ඉඩකඩම් අක්කර 3 බැගින් තියෙනවා. ඉතින් ඔන්න තමන්ගේ රැකියාවට අමතරව ඉඩකඩම් ගේ දොර දීපල හැමදීම තියෙන, ඒ වගේම හොඳ ගතිගුණක් තියෙන, හොඳ වැදගත් විදියට සමාජයේ ජීවත් වෙන, වැදගත් රැකියාවක නිරත වෙලා ඉන්න හොඳ මනමාල මහත්මයෙකුගේ හොඳ විවාහ යෝජනා අවස්ථාවක්. අපේ ගෑනු ළමයින්ට දෙපාරක් හිතන්න නැතුව try කරන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි මේක. හැබැයි දැන් අපේ ගෑනු ළමයි හිතනවා අපේ මනමාල මහත්මයා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ මනමාල මහත්මියක්ද, මොන වගේ තරුණියක්ද කියලා. ඉතින් ඔන්න ගෑනු ළමයි අහගන්න අපේ මනමාල මහත්මයා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ වයසට ගැලපෙන, ඒ කියන්නේ වයස අවුරුදු 36ට වඩා අඩු, තමන්ගේ උසට ගැලපෙන අවිවාහක හොඳ තරුණියක්, ඒ වගේම ගුණ යහපත් අවංක ගෑනු ළමෙක්. ඉතින් ඔයා ලංකාවේ කොහේ හිටියත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේ විවාහ යෝජනා අවස්ථාවට try කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ අපේ මනමාල මහත්මයා ඔයාකින් දෑවැදි දීපල කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කේන්ද්‍රය පිළිබඳ ලොකු අවධානයක් යොමු කරන්නෙත් නැහැ. ඉතින් ඔයා ඇස් පෙනීම ටිකක් අඩු ගෑනු ළමෙක් වුණත් ඔන්න ඔයාට ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බා නම් ඒ ගැන උනත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් මේ විවාහ යෝජනා අවස්ථාවට උත්සාහ කරන්න. ඉතින් අපි තිරේ දාලා තිනවා අපේ මනමාල මහත්මයාගේ දුරකථන අංකය. අපේ ගෑනු ළමයින්ට පුළුවන් දැන් කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් මෙසේජ් එකක් දාන්න. ඔයාට තව දැනගන්න විස්තර ගොඩක් ඇති, කතා කරන්න ගොඩක් දේවල් ඇති. ඉතින් කතා බහ කරලා හඳුන ගන්න විවාහය දක්වාම යන්න ඔයාට නිදහස තියෙනවා. මේ ඔයාගේ ජීවිතයට ලැබෙන හොඳම අවස්ථාව වෙන්න පුළුවන්. ඔයාට ලැබෙන හොඳම කෙනා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔන්න කාලයක් තිස්සේ ඔයාගේ හිතේ තිබ්බ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නවට පුළුවන්. හොඳ මනමාල මහත්මිය ගේ දොර ඉඩකඩම් තියෙන, රජයේ වැදගත් රැකියාවක නිරත වෙලා ඉන්න, හොඳ පෙනුමක් තියෙන, හොඳ ගතිගුණ තියෙන උගත් තරුණ මනමාල මහත්මිය තමන්ගේ ජීවිතේ ලස්සනට ගත කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් ඔයාට ඇවිල්ලා තියෙනවා. ඉතින් කතා කරන්න අපේ ගෑනු ළමයි. විශේෂයෙන් ගෙදර දුවෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ට ඔන්න හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. හොඳ පුතෙකුගෙන් ගුරු වෘත්තියේ නියැලීලා ඉන්න, තමන්ට කියලා ගේ දොර ඉඩකඩම් තියෙන වැදගත් පවුලක වැදගත් පුතෙකුගෙන්, වැදගත් දරුවෙක්ගෙන් විවාහ යෝජනා අවස්ථාවක් තියෙනවා. ඉතින් තමන්ගේ දියණියට හොඳම දේ බලාපොරොත්තු වෙන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදියට ඔයාට පුළුවන් මේ විවාහ යෝජනා අවස්ථාවට උත්සාහ කරන්න. තිරේ තියෙනවා මනමාල මහත්මයාගේ දුරකථන අංකය. කතා කරන්න. දෙමව්පියන් විදියට පුළුවන් මනමාල මහත්මයාගේ පවුලේ අයත් එක්ක කතා කරන්න ඔයාලට පුළුවන්. විශේෂයෙන් තමන්ගේ දියණියට දෑවැදි ප්‍රශ්න හිතේ තියාගෙන හිටියානම් ඔන්න ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. කේන්ද්‍ර පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අම්මලා තාත්තලා විදියට හිතේ නිදහසේ කතා බහ කරන්න පුළුවන් හොඳ විවාහ යෝජනා අවස්ථාවක් තමයි මේක. තමන්ගේ දියණිය වැදගත් මනමාල මහත්මයෙකුට දෙන්න ලැබිලා තියෙන හොඳ අවස්ථාවක් මේක. ඉතින් කතා කරන්න. අපිත් එක්ක එකතු වෙලා ඉන්න කපු මහත්තුරුන්ටත් පුළුවන් තිරේ තියෙන දුරකථන අංකය හරහා අපේ මනමාල මහත්මියාව සම්බන්ධ කරගන්න. ඉතින් සිකුරු හතේ අපේ එකම පැතුම එයාගේ විවාහ සේනය සපය කරගන්න මේක හොඳම අවස්ථාවක් වෙන්න කියන එක.
ඉතින් ඒ වගේම ඔයාලට මතක් කරන්නම් ඔයාගේ විවාහ දැන්වීමත් මේ විදිහට සිකුරු හතේ YouTube channel එකේ පළ කරව ගන්න පුළුවන්. ඒකට තිරේ තියෙන WhatsApp අංකයෙන් ඔයා අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. ඒ වගේම channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට පුළුවන් බලන්න. ඔයාට පුළුවන් try කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාගෙන් සපු ගන්නයි හදන්නේ. සුබ දවසක් ඔයාලා හැමෝටම.